ක්‍රියාපොත කියවීම 27 වෙනි පරිච්ඡේදය. රෝමයට නැවෙන් ගමන් ගැනීම. ඉතාලියට නැව් නැගී යන්නට අපට නියම කරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තිනු කණ්ඩෑමට අයිති වූ ජුලියස් නම් සියයකට මුලා දෑනියකුට බාර දෙන ලද්දෝය. අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රා කරන්නට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත් වුනෙමුව. තෙසලෝනිකයේ මකිදෝනියෙක් වූ අරිස්තාකර්ස් අප සමග සිටියේය. පසුවදා සීදෝනට පැමිණියමුව. ජුලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින් ඔහුගේ මිත්‍රයන් ළඟට යන්නටද පහසු ලබන්නටද ඔහුට ඉඩැරියේය. එතනින් පිටත් වී උහුළඟ විරුද්ධව තිබුණු බැවින් කුප්‍රසේ මුවාවෙන් යාත්‍රා කර ගියමුව. කිලිකියේ සහ පම්පිලිය ළඟ මුහුද මැදින් යාත්‍රා කර මුරානම් ලුකියේ නුවරකට පැමිණියමුව. එහිදී සියයකට මුලා දෑනියා ඉතාලියට යන ඇලෙක්සැන්ද්‍රියාවේ නැවක් දැක අප එහි නැන්ගුවේය. හුළඟ අප වැළකූ බැවින් බොහෝ දවසක්ම හෙමින් යාත්‍රා කර කනිදසේ ඉදිරියට අමාරුවෙන් පැමිණ ක්‍රීතයේ මුවාවෙන් සල්මොන ඉදිරියට ඇවිත් අමාරුවෙන් ඒක පසුකොට ලසයේ නුවරට සමීප වූ සුන්දරවරාය නම් ස්ථානයකට පැමිණියමුව. මෙලීතය කුණාටුව සහ නැව බිඳීයාම. බොහෝ කල් ගත වී උපවාසය පසු වූ බැවින් මුහුදේ ගමන අන්තරාය සහිත වූයෙන් පාවුල් ඔවුන්ට දැනමුතුකම් දෙමින් මනුෂ්‍යයනි මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් අන්තරාය සහ බොහෝ අලාභත් පමුණුවන එකක් බව මට පෙනේයයි කීවේය. නමුත් සියයකට මුලාදෑනියා පාවුල්කී දේවලට වඩා නැව්පතියාගේද නැව අයිතිකාරයාගේද කීම සැලකුවේය. සීතකාලයේ නැවතී සිටීමට ඒ වරාය හොඳ නැති බැවින් එතනින් පිටත් වී පුළුවන්නම් ඊසානටත් ගිනිකොනටත් ඉදිරියෙහි තිබෙන්නා වූ ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි සීතකාලය ගත කරන්නට යන ලෙස වැඩි දෙනා දැනමුතුකම් දුන්නෝය. දකුණු හුළඟ හීන්සැරේ ගැසූ කල ඔහු තමුන්ගේ අදහස ඉෂ්ට වුණේ යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ අසලින්ම ගියෝය. නමුත් මද වේලාවකින් එවුරකොලෝන් නම් කුණාටු හුළඟක් එතනින් හැමුවේය. නැව ඊට හසු වී හුළඟට ඉදිරියට යන්නට බැරි වූ බැවින් හුළඟට ගහගෙන යන්නට ඉඩ හැරියමුව. තවද ක්ලවුද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව. ඔහු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය. සොරවැල්ලේ වැටේ යන බයින් ඔහු කුඹ දැවබා එසේ ගෙන යනු ලැබුවෝය. තද කුණාටුවට අසුවී සිටී බැවින් පසුවදා ඔහු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්තෝය. තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරන විසි කළෝය. බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුන බැවින්ද තද කුණාටුවක් පැවතුන බැවින්ද අපේ ගැලවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය. කෑමෙන් අප බොහෝසෙයින් වැළකී සිටියාට පසු පාවුල් ඔවුන් මැද සිට මනුෂ්‍යයනි මේ අන්තරාය සහ අලාභය නොපැමිණෙන පිණිස ක්‍රීතයෙන් පිටත් නොවන්නට මා කී වචනයට ඇහුම්කන් දෙන්නට යුතුව තිබුණේය. දැන් ඉතින් ධෛර්යවත්ව සිටින ලෙස නුබලාට අවවාද කරමි. මක්නිසාද නැව මිසක් නුබලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය. කුමක්කෙයින්ද මා අයිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට පාවුල් බය නොවන්න නුබ කායිසර් ඉදිරියේ සිටින්නට ඕනෑය. බලව නුබ සමග නැවෙන් යන්නා වූ සියල්ලන්ද දෙවියන් වහන්සේ නුබට දුන්සේකයි කීවේය. එබැවින් මනුස්සේනි
ධෛර්යය ඇතුව සිටපල්ලා. මක්නිසාද මම දෙවියන් වහන්සේව විශ්වාස කරමි. මට කියන්නට යෙදුණු ප්‍රකාරයටම සිද්ධ වන්නේ යැයි විශ්වාස කරමි. එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්නට ඕනෑයැයි කීවේය. දස සතරවෙනි රාත්‍රිය පැමිණ අප අද්‍රීය මුහුදේ ඔබ මොබ ගෙනයනු ලබන කල මධ්‍යම රාත්‍රිය පමණදී නැව්කාරයෝ අප ගොඩකට ලන්වෙනවා යැයි සිතා ගැඹුර බලා 20 බඹයක් බව දැනගත්තෝය. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා 15 බඹයක් බව දැනගත්තෝය. එකල අප ගල් ඉඩම්වල වැටේය යන බයින් ඔහු අවරෙන් නැංගූරම් 4ක් දමා පහන් වෙනවා ආසාවෙන් බලා සිටියෝය. නැව්කාරයන් නැවෙන් පලා යන්නට සොයමින් ඇනියෙන් නැංගූරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට බැස වූ කල පාවුල් කතාකොට මොවුන් නැවේ සිටියොත් මිස නැත්තම් නුබලාට ගැලවෙන්නට නොපුළුවන්නැයි සියකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය. එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඒක යන්නට ඇරියෝය. පහන් වේගෙන එන කල්ලි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්නට අවවාද කරමින් නුබලා බලා සිටිමින් කිසිත් නොකා නිරාහාරව සිට අදට දස සතරවෙනි දවසේ. එබැවින් කෑම කනමින් නුබලාට අවවාද කරමි. මක්නිසාද එය නුබලාගේ ආරක්ෂාව පිණිස ඕනෑ කරේ. නුබලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේ යැයි කීවේය. ඔහු මෙසේ කියා රොටී රැගෙන සියල්ලන් ඉදිරියේ දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේය. එවිට ඔවුන් සියල්ලෝ ධෛර්යය ලැබ තුමූද කෑම කෑවෝය. නැවේ සිටි අපි සියල්ලෝම 270 සදනෙක්ය. කෑමකා තෘප්තියට පැමිණුණු විට ඔහු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළෝය. පහන් වූ කල ඔහු ඒ දේශයේ කිමෙක්දැයි නොහැඳින්නෝය. නමුත් වෙරළක් ඇති බොකු වරායක් දැක එහි නැව පමුණුවන්නට පුළුවන් වේදොයි කියා කතා කරගත්තෝය. නැංගූරම් 5 කර දමා මුහුදේ තිබෙන්නට හැර ඒ එක්කම සුක්කානම් වල බැඳුම් මුදා ඉස්සරහා රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය. නමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙව්වෝය. එවිට ඇනීය එරී තද වුණේය. රැළවල වේගය නිසා අවරේ බිඳෙන්නට පටන් ගත්තේය. තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැලවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය. නමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමැතිව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත් සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්නටත් අනකළේය. මෙසේ සියල්ලෝම ගැලවී ගොඩට පැමිණෙන්නෝය. ක්‍රියාපොත කියවීම 28 වෙනි පරිච්ඡේදය. මෙලීතයේදී සිදු වූ කරුණු. මෙසේ ගැලවුණු කල ඒ ද්වීපයට මෙලීතය යැයි කියන බව දැනගතිමුව. එහි සිටි මිලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුනා වූ වර්ෂාව නිසාද සීතලය නිසාද ඔවුහු ගිනි පත්තු කරදී අප සියල්ලන් පිළිගත්තෝය. පාවුල් දරමිටියක් එක්කොට ගින්නෙහි ලූ කල ගිනි උස්නේ නිසා සර්පයෙක් පිටවී ඇවිත් ඔහුගේ අතේ එල්ලුනේය. ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා මිලේච්ඡයෝ දැක ඒකාන්තයෙන් මේ මනුස්සයා මිනිමරුවෙක්ය. ඔහු මුහුදෙන් ගැලවුණු නමුත් ඔහුට ජීවත් වෙන්නට යුක්තිය තෙමේ ඉඩ නොහැරින්නේ යැයි කියා කතා කරගත්තෝය. නමුත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය. ඔහු ඉදිමෙන්නේය. නොහොත් හදිසියේ මැරී වැටෙන්නේය කියා ඔවුහු බලා සිටියෝය. නමුත් බොහෝ වෙලා බලා සිට ඔහුට කිසි අනතුරක් නොවන බව ඔවුහු දුටු කල
තමුන්ගේ කල්පනාව වෙනස් කොට ඔහු දෙවි කෙනෙක් යැයි කීවෝය. ඒ දිවයිනට ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන 3 දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කළේය. තවද පබ්ලියස්ගේ පියා උනෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පලම උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාඥා කොට ඔහු පිට අත් තබා ඔහු සුව කළේය. මෙය සිදු වූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුව කරනු ලැබුවෝය. ඔහු අපට බොහෝ ගරුණම්බු කොට අප පිටත්ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝය. රෝමයට යන්නට නැවත නැව් නැගීම. 3 මාසයකට පසු සීත කාලයේ ඒ දිවයිනේ ගත කළා වූ නිබුල් සොහොයුරු යන සටහන ඇති ඇලෙක්සැන්ද්‍රියාවේ නැවකට නැගී පිටත් වුනිමුව. අපි සිරාකුසයට පැමිණ එහි 3 දවසක් සිටියෙමුව. එතනින් පිටත්ව වටකර ගොස් රෙගියනයට පැමිණ 1 දවසකට පසු දකුණු හුළඟ ගැසූ බැවින් දෙවනිදා පොතියෝලයට ආවෙමුව. එහිදී අපට සහෝදරයන් සම්භවී තමුන් සමග 7 දවසක් නැවතී සිටින්නට ඔහු අපගෙන් ඉල්ලුවෝය. මෙසේ අපි රෝමයට පැමිණියෙමුව. සහෝදරයෝ අප ගැන අසා එතනින් අපියුස්ගේ වෙළදාම් පළද තානායම් 3ද දක්වා අප පෙරමගට ආවෝය. පාවුල් ඔවුන් දැක දෙවියන් වහන්සේට ස්තුති කොට ධෛර්යය ලැබුවෝය. අප රෝමයට ඇතුල් වූ කල පාවුල්ට තමා මුරකල හේවායා සමග තනියම සිටින්නට අවසර ලැබුණේය. ප්‍රේරිත තැන රෝමයේදී යුදෙව්වන් සම්මුඛ වී කතා කිරීම. 3 දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙව්වේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කතා කොට සහෝදරයනි, මම සෙනගටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකළෙමි. නමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට බාර දෙනු ලැබිමි. ඔවුහු මා ගැන විභාග කර මරණයට සුදුසු වූ කිසි දෙයක් මාත නොතිබූ බැවින් මා නිදහස් කරන්නට කැමති වූෝය. නමුත් යුදෙව්වරුන් විසින් ඊට විරුද්ධව කතා කළ කල්හි කායිසර්ගේ විනිශ්චය ඉල්ලන්නට මට ඕනෑ විය. එහෙත් එසේ කළේ මාගේ ජාතියට කිසි දෝෂයක් තබන අදහසින් නොවේ. මේ කාරණය නිසා නුබලා දකින්නටද නුබලා සමග කතා කරන්නටද නුබලා කැඳෙව්වෙමි. කුමක් හේයින්ද මා මේ දම්වැලෙහි බඳිනු ලැබ සිටින්නේ ඊශ්‍රායල්ගේ බලාපොරොත්තුව නිසාය කීවේය. එවිට ඔහු කතා කොට යුදයෙන් නුබ ගැන අපට ලියුම් ලැබුණේවත් ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුවත් නුබ ගැන කිසි දෝෂයක් දැන්වුවේවත් නැත. නමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කතා කරන බව අපි දනිමුව. එබැවින් නුබ සිතන්නේ මොකක්ද කියා නුබෙන් අසන්නට කැමැත්තෙමුයි කීවෝය. තවද ඔහුට දවසක් නියමකොට බොහෝ දෙනෙක් ඔහු ළඟට ඔහුගේ නවාතැනට ආවෝය. ඔහු උදේ පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින් යේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගත වක්තුවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේය. කියන ලද දේ සමහරු විශ්වාස කළෝය, සමහරු අවිශ්වාස කළෝය. ඔවුන් එකඟ නොවී පාවුල් එක කාරණයක් කී පසු අහක්ව ගියෝය. එනම් නුබ මේ සෙනග ළඟට ගොස් කතා කොට ඇසීමෙන් නුබලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නෝ යැයි, දැකීමෙන් දකින නමුත් කිසිසේත් නොපැහැදෙන්නෝ යැයි, මක්නිසාද යම් හේකින් තමුන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසද කන්වලින් නොවසන පිණිසද සිතින් තේරුම් නොහැරෙන පිණිසද මා විසින් ඔවුන් සුව නොකරන පිණිසද මේ සෙනගගේ සිත් දැඩිව තිබේ. ඔවුන්ගේ කන් හොඳට නෑසී ඔවුහු තමුන්ගේ ඇස් පියාගෙන සිටිති. අනාගත වක්තු වූ යෙසායා කාරණ කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ අපේ පියවරුන්ට මනාකොට කියවූ වාක්‍යය. එහෙයින් දෙවියන් වහන්සේ මේ ගැලවීම අන්‍ය ජාතීන්ට යවන ලද බව නුබලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කිවේය. අවසානය.
ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන කිසිම බයක්වත් තහනමක්වත් නැතුව දෙවන් වහන්සේගේ රාජ්‍ය දේශනා කරමින් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කාරණා ඉගැන්වුවේය.